guys, welcome back to my YouTube channel. අද මම vlog එක ගෙනාව සිරිපාද vlog එක. තුන්වෙනි පාට තමයි මම යන්නේ. ඉතින් දැන් වෙලාව 2:00 පහු වෙලයි. මම ඉතින් අද ඇවිල්ලා මාස 3කට කලින් ලෑස්ති වුණා. මොකද 3ට ගෙදරින් යන්න ඕනේ අපේ ලොකු අම්මලා දිහාට. එයාලත් එක්ක තමයි අද යන්නේ අපි. බස් එකේ තමයි අද යන්නේ. ඉතින් අපි ලෑස්ති කරගත්ත බඩු ඇදුම් අනමන ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් බස් එකේ අපි යන්නේ මෙන්න මේ කට්ටියත් එක්ක. අතරම බස් එකේ යන්නේ පාන්දර 4යි. ඉතින් 4 ඉඳලා 6 වෙනකන් මම පොඩි ඇලෙට් එකක් දාගත්තා. ඉතින් ටික එළිය වැටෙනවත් එක්කම ඒ වේව් එක මාර ලස්සනට පේනවා. අපි මෙතනින් ටිකක් බැහැලා අපි ලෑස්ති වෙන්න තමයි ඊළඟට යන්නේ. ලෑස්ති වෙනවා කිව්වේ මොන හොදලා අතපය හොදගෙන අදමත් දාගෙන යන එක. ඉතින් මෙතන තමයි අපි වතුර දාගත්තේ. ඒක සනීපයි. ඇත්තටම මේ එකපාර කකුල තියද්දී එතන මාරම සනීපයක් තිබ්බේ. මූණ හොදද්දී එහෙම මාරම කුල්. කොහොම හරි මෙතන මාර ලස්සනයි. මෙතන නාන්න තිබ්බනම් කියලා ඇත්තටම හිතුණා. ඒත් ඉතින් දැන් නාන්න වෙලාවක් නෑනේ. දැන් වෙලාව මම හිතන්නේ 7:00 වගේ. ඔය විදිහට මම ලෑස්ති වුණා සුදු පාට අදමක් අදගෙන. අතන මේ අදම එහෙම සුදු පාට අදින්න නැතුව වෙන පාටක් අදින්න තිබ්බා. හැබැයි ඉතින් මට ලස්සනට සුදු පාට ෂර්ට් එක තිබ්බ හින්දා මම ගත්තා. දැන් වෙලාව 8:02යි. අපි තාම උදේට කෑවේ නෑ. උදේට අපි පාන් පෙති තමයි කෑවේ. පාන් පෙති 2-3ක් වගේ තමයි කෑවේ. පස්සේ අපි බත් කනවා. යන ගමන් අපි කොහේ හරි තැනක නවතිනවා. ඉතින් මේ ඉන්න අපේ සෙට් එක. ඉතින් මෙතනින් තමයි සිරිපා අඩවිය ආරම්භ වෙන්නේ මකර තොරණ. ඉතින් එතන ඉඳන් අපි පඩි මං හිතන්නේ 5000කට වඩා නගින්න ඕනේ. මෙතනින් වැදලා අපි යනවා. ඉතින් සිරිපාදේ එන්න කට්ටිය අනිවාර්යයෙන්ම යන්නේ. ඒක වෙනස්ම අත්දැකීමක්. කකුල් දිදෙන්න ගයි. ඒක ඉතින් ඊට වඩා අර ලස්සන වීව් එකක් බලා ගන්න පුළුවන්. ඇත්තම තව යන්න ආස හිතෙනවා. මේ වෙලාව අපි බත් කන ගමන් තමයි ඉන්නේ. ඉතින් බලන්න ඈතින් පේන එතෙන්ද තමයි අපි යන්න ඕනේ. ඇත්තටම මේක පළවෙනි පාර යනකොට නම් මාර විදිහට අමාරුයි. හැබැයි මම මේ තුන්වෙනි පාර යන හින්දා ලොකු අමාරුවක් නෑ. හැබැයි ටිකක් අමාරු තියෙනවා. ඊට පස්සේ අපි ඇවිදගෙන ඇවිල්ලා සීත ගගුලකට ලං වුණා. ඇත්තටම මේ පඩිවල වල යද්දී උඩ බලාගෙන යන්න එපා. මොකද එතකොට යන්න බෑ වගේ කියලා හිතනවා. බිම බලාගෙන යන්න. එතකොට ඉක්මනටම පඩි යනවා දැනෙනවා. එතන ඇත්තටම ගොඩක් විශේෂ පළවෙනි පාට කෝඩු කාර්යයන්ට මෙතන ඉදිකත්තින් නූල උඩට ඇදගෙන යන්න ඕනේ. මොකද පළවෙනි පාට එන කට්ටියට එහෙම තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් 3411ක් අවිල්ලා තියෙනවා පඩි. අන්න ඇතින් පේන සිරිපාදයකට තමයි අපි ඔක්කොම සිරිපාදයට යන්න පුළුවන්. පඩි ගාන මං හිතන්නේ 5000කට වඩා තියෙනවා. ඉතින් අපි ගොඩක් දුරට උඩට ඇවිල්ලා ඉවරයි. තව යන්න තියෙනවා ටිකක්. මෙතන කොච්චර අවුව තිබ්බත් මාර සීතලයි. මොකද මීදුමත් එක්ක ඒක දැනෙනවා. මගේ බෑග් එකයි ගත්ත දෙකට. අද පේනවනේ මෙතන චූරි පන්සලක් තියෙනවා. අන්න එතන තමයි අපි කෑවේ. ඉතින් අපි එතන කනකොට මං හිතන්නේ 9ට වගේ ඇති. 9:08 වගේ ඇති. ඇත්තටම ගොඩාක් උඩට ඇවිල්ලා තියෙන තව චුට්ටක් යන්න තියෙනවා. දැන් වෙනාව 1:08යි. ඈතින් පේන එක තමයි සිරිපාද. මහගිරි දබේ කියනවා මෙතන තමයි ගොඩක් මේ මහගිරි දබේ දැනෙන්නේ. මම පහු කරන් තමයි ආවේ මහගිරි දබේ. ඊට වඩා දැනෙනවා මෙතන. ඉතින් අපි තව චුට්ටයි යන්න තියෙන්නේ. ඉතින් ඔය පේන්නේ සිරිපාද. ඉතින් අපි උඩටම ඇවිල්ලා ඉවරයි.
දැන් තියෙන්නේ අපිට ටිකක් රිලැක්ස් වෙලා වැදලා සුත්තක් වෙලා ඉන්න. මේ සුදු වලල්ද අතර මට ආස හිතුණා මගේ ඇඳුමටත් ඒක මැච් වෙයි කියලා මං හිතුනේ හින්දා මං ගත්තා. අපි දෙකට කිට්ටු වෙන්න වගේ තමයි නැගලා ඉවර වෙන්නේ. ඉතින් 3:27 වෙලාව අපි දැන් බහිනගම තමයි ඉන්නේ. ඉතින් බහිනගම මට ලස්සන චූටි මල් වගේක් හම්බුණා. ඒකත් මම ෆොටෝ එකක් ගත්තා. ඒක ෆොටෝ එක මාර ලස්සනයි. ඉතින් අපි ගොඩක් දුරට බැහැලා ඉවර තැන් වෙලාව හවස 6යි. 6:03යි. කොහොම හරි මම බහිද්දි නම් 7 වගේ වුණා. බහැලා ඉවර වෙද්දි 7 වගේ වුණා. ඉතින් ඇත්තටම මෙතන රෑ අපි හොද වෙලාවට ගියේ නෑ. රෑට මාරම සෙනඟක් හිටියේ. ඉතින් උදේට එච්චර සෙනඟ තිබ්බ නෑ. අපි දවස් දෙකකට පස්සේ බලමු මොකද තත්ත්වය කියලා. ඔන්න ඕකයි ප්‍රශ්නේ. අම්මෝ මාර විදිහට රිදුන කකුල අපේ අම්මට ඊට වඩා රිදුනා. ඉතින් අපේ අම්මා නෝමයි මේකෙන් තව්වේ සිරි පාට පළවෙනි පාට යනකොට මාළු විදිහට රිදුනා. දැන් නම් ලොකු ගාණක් නෑ. හැබැයි සිරි පාට පළවෙනි වතාවට යන්න ඉන්නවනම් ඔයාලා කොහොම හරි හිත හදාගෙන යන්න. අනිවාර්යෙන්ම තව තවත් යන්න ආස හිතෙනවා. දැනුත් මට ආපහු යන්න හිතෙනවා ඇත්තටම. ඒත් ඉතින් මේ කකුල කැක්කුම කියලා බලන්න ඇත්තටම මාර ආසයි. කොච්චර කකුල රිදුනත් තව තවත් යන්න ආස හිතෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මගේ WhatsApp channel එකට තාමත් ඔයා join වෙලා නැත්නම් දැම්ම join වෙන්න description එකේ link එක තියෙනවා. ඒකෙන් මම අලුත් updates දෙනවා. blog එකක් දාන්න තියෙනවා නම් ඉස්සරහට මම එහෙම දෙනවා. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් blog එක link එකකින්. ඒ වගේම YouTube එකේ subscribe කරලා එහා පැත්තෙන් bell icon එක click කරන්න. අපි තවත් දවසකින් හම්බ වෙමු.